සුබ දවසක් යාළුවනේ Secret Girl YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් දවසකට පස්සේ මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ගොඩක් අය අහලා තිබුණා අපේ TRC එක ගැන. මොකද දන්නවද? කියන්නේ හස්බන්ඩ්ට PR තියෙන නිසා ගොඩක් අය මගෙන් අහලා තිබුණා අපිට PR තියෙනවද? බබාට PR තියෙනවද? ෆැමිලි එකටම PR හම්බෙනවද? හස්බන්ඩ් PR එක ගත්තාම ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබුණ නිසා මම හිතුවා මේක ගැන එක්ස්ප්ලেইন කරලා වීඩියෝ එකක් දාන එක හොඳයි. PR ලැබුණ අය ඉන්නවා හොඳද මේ ෆස්ට් ටයිම් නැත්නම් ඊට පස්සේ ගියා මෙයාලට විතරයි PR තියෙන වගේ වීඩියෝස් දානවා කියලා නෑ. මම මේ දැනුවත් වෙන්න තමයි දැම්මේ. මොකද කීප දෙනෙක්ම මේ වීඩියෝ එක යට කමෙන්ට්ස් කරලා තිබ්බා වගේම මේ මට මැසේජ් දාලාත් අහලා තිබුණා කොහොමද මේක වෙන්නේ කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හස්බන්ඩ්ට PR ලැබුණාම අනිත් ෆැමිලි මෙම්බර්ස්ලාටත් long term PR කියලා මම මෙතන අදහස් කරේ අපි long term residence permit එකට. හොඳද? long term residence permit එකට ගොඩක් අය මෙහින අය අපි ලංකාවේ එහෙම මේ PR කියලා වචනේ පාවිච්චි කරනවානේ. අන්න ඒ නිසා තමයි මම PR කියන වචනේ use කරේ. නැත්නම් long term residence permit. හොඳද? මේ long term residence permit එක husband ගත්තාම ඉතුරු family members-ලටත් හම්බෙනවද කියන එකනේ මේ අහන්නේ. ඔව් හම්බෙනවා. හැබැයි දරුවන්ට විතරයි. වයිෆ්ට ලැබෙන්නේ නැහැ. හොඳද? වයිෆ් වෙනම අවුරුදු 5ක් ඉන්න ඕනේ. වයිෆ්ට ලැබෙන්නේ නැහැ. මම දැන් අපේ TRC කාඩ් දාන්නම්. අපේ TRC වලට 2030 වෙනකන් වීසා වැදිලා තියෙනවා. නමුත් PR එක නෙමෙයි. long term residence permit එක නෙමෙයි. අපිට කිව්වහම මට විතරයි. හොඳද? බබාට PR එක ලැබුණා. නමුත් වෙනම apply කරන්න ඕනේ. දැන් temporary residence card එක apply කරනවා වගේම අපි දැන් TRC එකට apply කරන්නේ බබාලගේ සහ අපේ renew කරන්නේ. ඒ renew කරාට පස්සේ කියන්නේ ළඟ මේ expire වෙන්න ළඟ dates තියෙද්දි අපිට PR එකට apply කරන්න බෑ බබාගේ. ඒ නිසා අපිට සිද්ධ වුණා අපේ බබාගේ TRC එක අලුත් කරලම එයාගේ long term residence permit එකට apply කරන්න. එතකොට අපේ temporary residence card වල තියෙන්නේ 2030 වෙනකම්ම වැදිලා තියෙනවා. validity date එක තියෙනවා 2030 වෙනකම්. නමුත් ඒකේ තියෙන විදිහ සහ PR එක long term residence permit එකේ තියෙන විදිහ වෙනස්. ඒකේ තියෙන permis de sedere termen lung කියලා. අනිත් එකේ නිකම් අර අපිට family visa TRC එක හම්බෙන්නේ. අන්න ඒ විදිහටම තමයි තියෙන්නේ 2030 වෙනකන් තිබුණාට. එතකොට අපේ ගොඩක් අය හිතනවා දැන් 2030 වෙනකන් දැන් බබාලගේ වයිෆ්ගේ PR තියෙන හස්බන්ඩ් කෙනෙක්ගේ. හොඳද මම මේ කියන්නේ බබාලගේ මේ වයිෆ්ගේ TRC රිනිව් වෙන්න දැම්මහම අර එයාගේ තියෙන අවුරුදු ගානටම අවුරුදු 5 කියලා හිතන්නකෝ. අවුරුදු 5ටම බබාගේ සහ වයිෆ්ගේ TRC එක හැදිලා එනවා. එතකොට හිතනවා ඒක PR එක කියලා. ඒක PR එක නෙවෙයි. මේ කියන්නේ long term residence permit එක නෙවෙයි. ඉතින් අලුතෙන්ම කියන්නේ වෙනමම apply කරන්න ඕනේ දරුවන්ට. ඒක වෙනමම portal එකේ තියෙනවා apply කරන්න. එතකොට ඒ විදිහට apply කරන්න ඕනේ වෙනම. ඒ tax වෙනම ගෙවන්න ඕනේ. ලේ 129 සහ ලේ 265 කියන tax දෙක ඒකෙදි ගෙවන්න ඕනේ. අර නැත්තම් කට්ටිය හිතනවා දැන් අපි මෙහෙම TRC renew කරද්දී අර අවුරුදු ගාණක් ඉස්සරහට ආවම ඒක තමයි EU long term residence permit එක කියලා. ඒක නෙවෙයි. හොඳද? වෙනම ඔයාගේ දරුවන්ට PR එක apply කරන්න ඕනේ. husbandට ලැබුණා කියලා auto හම්බෙන්නේ නැහැ මේ apply කරන්නේ නැතුව. හොඳද? අර TRC එක renew කරද්දී අවුරුදු ගාන ආවා කියලා. ඒක EU long term residence permit එක නෙමෙයි. මේක පටල ගන්න නිසා තමයි මම කිව්වේ. මොකද එක්කෙනෙක් මගෙන් අහලා තිබුණා මොකද්ද මෙහෙම මේ තියෙන්නේ PR එකද කියලා. ඒකේ අවුරුදු ගානට එහෙම වැදිලා තිබුණාට ඒ තිබුණේ long term residence permit එක නෙමෙයි. මම වෙනස දාන්නම් photos වලින්. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් සමහර අය මේ හස්බන්ඩ්ගේ PR එකේ ෆොටෝ එකක් ඉල්ලලා තිබුණා. ඇත්තට මේ වගේ තියෙන්නේ ඉතින් personal data නේ. එතකොට මට එහෙම එකක් දාන්න බෑ. මම දැන් මේකෙත් දාන්නේ personal data තියෙන එකක් තමයි. මම ඔක්කොම blur කරලා තමයි දාන්නේ. මේ මොකද blur කරලා දාන්න නැතුව බෑනේ. ඇත්තටම ඉතින් අපේ නම් ඒ වගේම අපේ CNP numbers ඒ වගේ දේවල් ඉතින් ඇත්තටම රහස්‍ය තොරතුරුනේ අපිට දීලා තියෙන අපේ personal details නේ. එතකොට ඒව මට පිටට දෙන්න බෑ. ඒ නිසා මම ඒව blur කරලා year එක තියෙන තැන දානවා මගේ සහ බබාගේ TRC වල. මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා. ඔයාලගේ family එකේ එක partner කෙනෙකුට PR තිබුණාට අනිත් partnerට PR ලැබෙන්නේ නැති බව. නමුත් අර ඒ අවුරුදු ගානටම visa වදින බව දැන් ඔයාලට තේරෙනවා ඇති. බබාලට හම්බෙනවා PR. හොඳද? බබාලට වෙනම apply කරන්න ඕනේ. මම හිතනවා ඒ details ටික දැන් පැහැදිලි ඇති කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.